මොනවද කරලා තියෙන්නේ? දැන් ඔබට මතක ඇති 2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ළංගමේ විකුණා. ඔව්. පුද්ගලික ව්‍යාපාරිකයෙකුට. ඔව්. හැබැයි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එදා නඩු කියලා CTB එක බේරගත්තා මම. මිනිස්සු ළංගමක් දන්නේ නැහැ. ඕක. මම ඉතින් අඩ බෙර ගහන්නේ නැහැ. ඊළඟට කෝප්කාරක සභාවේ වාර්තාවේ මම පෙන්නුවා කෝටි 30000ක වංචා දූෂණ. නංගන් එක්ක යහපාල ආණ්ඩුව හදලා මුලින්ම ගේන්න කිව්වේ පනත. මං ආණ්ඩුව ඇතුළේ හිටපු අවුරුදු 3 ඇතුළත මේ පනත ගේන්න දුන්නේ නැහැ. ගේන්න හැම වෙලාවෙම කැබිනට් එකේ මම මේක තනියෙන් වැළැක්වුවා. මම කැබිනට් එකෙන් එළියට දාලා ඒක ආපහු පාර්ලිමේන්තුවේ ගැසට් කරා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයට අභියෝග කරා මම මේක නතර කරනවා. ඒක මම පාරේ රැස්වීමක ඉඳන් මට අභියෝග කරා මෙරටේ මිනිස්සු පාරට බස්සනවා කියලා මට විරුද්ධව. මම එතුමාට අභියෝග කරා මම මේක කොහොම හරි අධිකරණයේ ගිහිල්ලා දිනනවා. ඔබතුමාට එක්ක යන්න මිනිස්සු දැන් නැහැ. පුළුවන් නම් සිරිකොතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෝ ටික පිටකොටේ හන්දියට බස්සලා මට පෙන්වන්න කියලා. මේ රටේ ඉපදිච්ච පුද්ගලයෙක් හැටියට ওই විදිහට අර සමාවෙන්නේ වචන කොට වලත් ජරා වැඩ කරන්න පුළුවන් ද නායකයෙක්. කරපු අය ඉන්නවනේ මේ රටේ උන තරම්. ඉතින් මිනිස්සු හෙන ඉල්ලන එක සාධාරණ නේද? ඔව් ඒක තමයි මම අර වතාවක් කිව්වේ අර වෙඩි නොයදින කාර් වෙනුවට හෙන නොයදින කාර් හොයාගන්න කියලා පුළුවන් නම් අපේ නායකයෝ. ඔව් විජේදාස රාජපක්ෂ කියන චරිතය වුණාට ඔය කියන සුදු චරිතයක් හැටියට නෙමෙයි මිනිස්සු දකින්නේ ගොඩක්. හුඟක් මඩගැසීමක් ආවා ඔය ඇවන්ගාඩ් ප්‍රශ්නෙට ගෝඨාභය රාජපක්ෂ ඇඳිලා තිබුණා. ඒ දැනුවත් කරේ ඔය කියන 53 යටතේ ඔහු වරදක් කරලා නැහැ කියලා. මොකද්ද? ගිනියවි පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. මහ බැංකු කඩපු හොරා ලංකාවට ගියේද? මගේ පුද්ගලික විශ්වාසය තමයි ඒ වෙච්ච කිසිම අපරාධයක් සම්බන්ධව නීති ක්‍රියාත්මක වෙන එකක් නැහැ කියලා. ටියක් නැද්ද ගෙදර? ඔළුවට ගහගෙන මැරෙන්න හිතෙන්නේ නැවත. මං කියන්නේ නැත්තම නෙක් මේ විහිළුවකට කියන දෙයක් නෙමෙයි. මේක අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය සුදත් අපි අවබෝධ කරගන්න ඕන. ඒ පාර්ශවයන් හැමදාම තම තමන්ට අවශ්‍ය උදවිය ආරක්ෂා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට පෙර ආණ්ඩුවල යාට රකින්න ඕන උදවිය ඔක්කොම රැක්කා. රනිල් වික්‍රමසිංහ කවුද? ඒ නිසා පළවෙනි බාධකේ ඉවත් කරන්න මාව කැබිනට් එකකින් ඉවත් කරා. ඊට පස්සේ දෙවෙනි බාධකේ තමයි සජිත් ප්‍රේමදාස. ඊට පස්සේ දෙවනුව සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් ඉවත් කරගත්තා. අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරුවා ලොකු ඇමතිකම්. චෝදනා තියෙනවා පවුලේ උදවියට පුද්ගලික ලේකම් තනතුරු දීලා තිබ්බා. මම දැන මට හිච්චේවා. මගේ පවුල කෙනෙකුටවත් පවුලට ගෑවිච්ච සම්බන්ධතාවයක් තියෙන ඥාතිත්වයක් තියෙන කෙනෙකුටවත් කිසිම තනතුරක් මම ඒ අමාත්‍යංශවල දීලා නැහැ. නැවතත් අපි වැඩසටහනේ දෙවෙනි දිගුව හැටියට අපි ආරම්භ කරනවා. දැන් විජේදාස රාජපක්ෂ කියන්නේ රටට ආදරය කරන චරිතයක් කියලා මිනිස්සු හිතන් ඉන්න ඔබතුමා කියනවා. මොනවද කරලා තියෙන්නේ? කරපුව ලැයිස්තුව දීර්ඝ වශයෙන් කියන්න වෙලාවක් නෙවෙයිනේ මේක. හොඳ දේවල් ටිකක් හයිලයිට් වෙන්නේ. දැන් ඔබට මතක ඇති 2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ළංගමේ විකුණා. ඔව්. පුද්ගලික ව්‍යාපාරිකයෙකුට. ඒතකොට එදා මට උසාවියට ගෙනියන්න මිනිහෙක් හිටියේ නෑ. මම නීතිඥ වෘත්තියේ තරම මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. හැබැයි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එදා නඩු කියලා දීර්ඝ වශයෙන් ජනාධිපති නීතිඥවරු තව 12 දෙනෙකුට වැඩි අනිත් පැත්තට පෙනී ඉඳී. නීතිපතිවරයා ඒ පැත්තට පෙනී ඉඳී. එදා සරත්ෙන් සිල් අගවිනිසුතුමා ළඟ දවසක් පුරාවට ආගියු කර තර්ක කරලා CTB එක බේරගත්තා මම. එතකොට CTB එක අද වටිනාකම බිලියන වලින් කී දහයක්. ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ මූලික වෙච්චම කරුණක්. තනියම කරපු එක. තනියමක්. ඔව්. ඒකයි මම කියන්නේ මම එදා ඒක බේරගත්තේ නැත්නම් අදටත් රජයට ප්‍රවාහන සේවයක් නැහැ. ළඟමක් නැහැ. මම ඉතින් අඩ බෙර ගහන්නේ නැහැ. ඊළඟට කෝප්කාරක සභාවේ වාර්තාවේ මම පෙන්නුවා කෝටි 30000ක වංචා දූෂණ. නංගන් එක්ක. ඒ මැති ඇමතුරු එහෙමද? ඔව් මිලින්ද මොරගොඩේ PB ජයසුන්දරගේ නං ඇතුව තමයි දුන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ අද මේ ප්‍රධාන තැන් වල හරි. නමුත් ඒ වාර්තාව ලංකාවේ තියෙන එකම එක කෝප් වාර්තාව මුළු මහත් පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා එකඟයි කියලා සම්මත කරපු කෝප් වාර්තාව ඒක. PB ජයසුන්දරට විරුද්ධව මොකක්ද තිබ්බේ? හරි. ඊළඟට එකක් තමයි රුපියල් බිලියන 6කට විකුණා අරක්කු සමාගමට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව. ඔව්. මම ඔප්පු කරා ඒකේ වත්කම් තිබුණ බිලියන 125. ඔව්. 125 එක බිලියන 6ට විකුණා. ඒ කියන්නේ කෝටි 12500ක එක කෝටි 600ට වික්කේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. ඇපලෝරෝ වල විකුණපු එක පිළිගත්තා. ඊට පස්සේ බරායි ඉඩම් අක්කර 8මාර පෞද්ගලික අංශයට දීලා තිබුණේ සම්පූර්ණ වංචනික ඔප්පුවකින්. ඒක පැවරීමක් කරලා තිබුණ අක්කර 8මාර. ඒකේ රජයට 7/5ක් ලැබිලා තිබුණේ නැහැ. ප්‍රතිෂ්ඨාව ලෙස මිලියන 1200ක් තිබුණා. එතකොට මේ ඔක්කොම අහලා නඩු තීන්දුව දෙකක් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඒ තීන්දුව දෙක නිසා අපිට
රක්ෂණ සංස්ථා වැපලුරෝහල වරායිඩන් ටික සියලුම පෞද්ගලික බැංකුවල රක්ෂණ සංස්ථා හිමිකම් දරපු 5% බැංකු කොටස් ප්‍රමාණය අද දිට අපිට ගණන් කරොත් එම මං හිතන්නේ බිලියන 1000කට වැඩි. බිලියන 1000කට වැඩි රක්ෂිරු කරන්න පුළුවන් අද. ඉතින් ඒ ටික ඔක්කොම ඒ කෝප් වාර්තාව හරහා මම බේරගත්තේ මට මරණීය තර්ජනය තියෙන වෙලාවක. කාගෙන්ද මරණීය තර්ජනය? ඒ ලොකු ව්‍යාපාරිකයින්ගෙන් දේශපාලඥයින්ගෙන් ඔක්කොගෙම තිබුණා. එතකොට එදා ඒ වාර්තාව නොතිබෙන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වගේ නඩු තීන්දුව දෙකක් දෙන්න බෑනේ. එදා අපි කිව්වේ ආණ්ඩුවට මේවා පවර ගන්න කියලා. ආණ්ඩුව එපයි කිව්වා. නීතිපති ඇවිල්ලා අවුරුදු 2ක් නඩුව තර්ක කර අපිට මේවා එපයි කියලා. මේ දැන් ඉන්න නීතිපති ඒ කාලේ කවුද? මොහන් පීරිස් නීතිපතිවරයා. ඔව්. මේ 2009 තීන්දුව දුන්නේ. එතකොට මේ එතකොට එතෙන්දී ඒවා ඊළඟට අපි ඉඩම් පනත. ඔව්. ඉඩම් පනත 2003 මම මන්ත්‍රීවරයෙක් නොවීව ඉන්න කාලේ ඉඩම් පනත ගෙනාව අපේ ගොවි ජනපදවල ඒ ජීවත් වෙන ජනතාවගේ සින්නක්කර අයිතිය ඒගොල්ලන්ට අහිමි වෙන විදියට. එදා මම අධිකරණයට ගිහිල්ලා දවස් ගණනාවක් තර්ක කරලා තීන්දුවක් කරන් ඒක වැළැක්වුවා. ඒ පනත ඉල්ලාස් කරගත්තේ දා. රාජිත සේනාරත්න ඉඩම් ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උමනාවට කරේ. ඒතර 2015 දී යහපාලන ආණ්ඩුව හදලා මුලින්ම ගේන්න කිව්වේ පනත. මං ආණ්ඩුව ඇතුළේ හිටපු අවුරුදු 3 ඇතුළත මේ පනත ගේන්න දුන්නේ නැහැ. ගේන හැම වෙලාවෙම කැබිනට් එකේ මම මේක තනියෙන් වැළැක්වුවා. මම කැබිනට් එකෙන් එළියට දාලා ඒක ආපහු පාර්ලිමේන්තුවේ ගැසට් කරා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයට අභියෝග කරා මම මේක නතර කරනවා කියලා. එතකොට මම පාරේ රැස්වීමක ඉඳන් මට අභියෝග කරා මේ රටේ මිනිස්සු පාරට බස්සනවා කියලා මට විරුද්ධව. මං එතුමාට අභියෝග කරා මම මේක කොහොම හරි අධිකරණයේ ගිහිල්ලා දිනනවා. ඔබතුමාට එක්ක යන්න මිනිස්සු දැන් නැහැ. පුළුවන් නම් සිරිකොතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෝ ටික පිටකොටේ හන්දියට බස්සලා මට පෙන්වන්න කියලා. දවස් 5ක් තර්ක කරා. රනිල් කියන්නේ කවුද? මේක සමයි. එතකොට එදා ඒ දවස් 5ක් අධිකරණයේ තර්ක කරලා ඒ නඩු තීන්දුව දුන්න මේක අකුල ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා නඩු තීන්දුව නිසා බැරි වෙලාවත් ඒ නඩු තීන්දුවේ නොදුන්නා නම් ඒ පනත සම්මත කරගෙන අවම වශයෙන් අපේ රටේ ගොවි පවුල් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයකට තමන් ගිඩම් වල අයිතිය අහිමි වෙන්න තිබුණා. ඒ කියන්නේ ස්වර්ණ භූමියේ ජය භූමියේ ඔක්කොම උන්ට අහිමි වෙන්න තිබුණා. ඒක පවුලේ අයිතිය රැකෙන අයිතිය නැති කරන්න තමයි පනත ගෙනාවේ. ඇයි ඒව කරන්න එතකොට? ඒක ගේන්න හේතු කීපයක් තිබුණා. ඒ වෙලාවේ එක හදිස්සිය ගේන්න ඔය කියන වෙලාවේ ලොකු හදිස්සියක් තිබුණා. මොකද MCC ගිවිසුමට එතුමා එකඟ වෙලා තිබුණ නිසා අක්කර ලක්ෂ 12යි තිරිකුණාමලේ වරායත් එක්ක දෙන්නේ. ඉතින් ඒ අක්කර ලක්ෂ 12 රජ රටින් දෙන්න බෑ. මේ ගොවියෝ ඉන්නකම් ගොවියන්ගේ අයිතිය ගන්න බෑ ආණ්ඩුවට. මේ රටේ ඉපදිච්ච පුද්ගලයෙක් හැටියට ඔය විදිහට අර සමාවෙන් මේ වචන කොට වලත්ත ජරා වැඩ කරන්න පුළුවන් ද නායකයින්ට? කරපු අය ඉන්නවනේ මේ රටේ උන තරම්. ඉතින් මිනිස්සු හෙනේ ඉල්ලන එක සාධාරණ නේද? ඔව් ඒක තමයි මම අර වතාවක් කිව්වේ අර වෙඩි නොදින කාර් වෙනුවට හෙන නොදින කාර් හොයාගන්න කියලා පුළුවන් නම් අපේ නායකින්ට. හෙන නොදින කාර් නම් මං හිතන්නේ ලෝක නිෂ්පාදනය කරලා ඇති කියලා. මම ඉදිරියේදී ඕන වෙනවා. මේ යන විදිහට කියනවා. යන විදිහට. ඔව්. ඒ කියන්නේ ඔච්චර දැන් අර තියෙන්නේ ලිස්ට් එකේ කරපු දේවල් වල. ඒවයි දැන් ඊට අමතරව ගත්තොත් දැන් බලන්න දැන් මම උසස් අධ්‍යාපන ඇමතිකම බාර ගන්නකොට මම ඒක ඇත්තටම ප්‍රතික්ෂේප කරා. නමුත් ජනාධිපති අගමැති දෙන්නගේම බලවත් ආයාචනයක් උඩ බාරගත්තේ සයිටම් ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. අපේ රටේ විශ්වවිද්‍යාල අවුරුදු 3ක් අකර්මණ්‍ය වෙලා තිබුණා. පෙළපාලි උද්ඝෝෂණ 410ක් පොලිස් වාර්තාව අනුව පවත්වලා තියෙනවා. මේ සයිටම් වෛද්‍ය පීඨයේ ප්‍රශ්නෙට. ඉතින් මට මේක විසඳලා දෙන්න කිව්වා. මං සතියක් ඇතුළත සියලු දෙනා රැඳෙව්වා. පැය 24ක් ඇතුළත සියලු තීන්දුව ගත්තා. මම්ම පනත හැදුවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට සමස්ත විපක්ෂය අපිට විරුද්ධයි. හැබැයි මම පැය ගාණක් කතා කරලා පාර්ලිමේන්තුවේ යන හැම ප්‍රශ්නටම උත්තර දීලා හවස් වෙනකොට ඡන්දෙට යනකොට සියල්ල එකඟයි. අදේ ළමයි 952 දෙනා වෛද්‍යවරු වෙමින් පවතිනවා සමහර වෛද්‍යවරු. ඒක එදා නොවුන නම් අදටත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍යයි. ඉතින් ඒවා මේ රටේ ජනතාවට කරපු සේවයක්ද නැද්ද කියලා ජනතාව තීන්දුව කරන්න ඕනේ. ඔව් විජේදාස රාජපක්ෂ කියන චරිතය වුණාට ඔය කියන සුදු චරිතයක් හැටියට නෙමෙයි මිනිස්සු දකින්නේ ගොඩක් අය. ඔව් දැන් ඒ චරිතය මට හුඟක් මඩගැසීමක් ආවා ඔය ඇවන්ගාඩ් ප්‍රශ්නෙට ගෝඨාභය රාජපක්ෂ ඇඳිලා තිබුණා. ඔහු අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙන වෙලාවේ මම මේ රටේ තියෙන සාධාරණ යුක්තිය
අපේ රටේ තියෙන නීතිය පිළිබඳව දැනුවත් කරා කැබිනට් මණ්ඩලය. ඒ දැනුවත් කරේ ඔය කියන 53 යටතේ වරදක් කරලා නැහැ කියලා. මොකද්ද ගිනියවි පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. මොකද මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආරක්ෂක මණ්ඩලයෙන් තමයි අවසර දීලා තියෙන්නේ. ඒකෙන් මිලියන 16000ක් ලංකාවට ගෙනල්ලා තියෙන විදේශ විනිමය. එයින් 4000ක් ආණ්ඩුව රොයල්ටි විදියට බාර අරගෙන තියෙනවා. ඉතින් එතෙන්දි මම කිව්වේ මේකේ නීතිය උල්ලංඝනය වීමක් වෙලා නැහැ. හැබැයි නීතිය උල්ලංඝනය කරපු දේවල් තියෙනවා නම් ඕනම කෙනෙක් ගෙනල්ලා එල්ලලා මැරුවත් මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ පක්ෂයේ ඇතුළෙම කණ්ඩායමක් හිටිය පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක වෛරයෙන් පෙළිච්ච කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ ළඟ ඉඳලම ඒගොල්ලෝ ආවේ. ඉතින් ඒ කණ්ඩායම මට විරුද්ධව විශාල ප්‍රචාරණයක් ගෙනිච්ච මම මේ මුදලට මේ පාවා දීමක් කරනවා. එහෙම නැත්නම් මම පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. ඉතින් දැන් මම පක්ෂග්‍රාහීව නම් කටයුතු කරන්නේ මම වැරදි විදියට නම් කටයුතු කරේ මම ඉවත් කරන්නේ 2017. අලුත් අධිකරණ ඇමති කෙනෙක් ආවනේ. ඉතින් අල්ලලා එල්ලලා දාන්න තිබ්බනේ. එහෙම කරෙත් නැහනේ. ඒ කියන්නේ මම නීතිය කියන්නේ මම දන්න විෂය. වෛද්‍ය වෘත්තිය ගැන වසංගත රෝග ගැන මම මත ප්‍රකාශ කරන්න කොයි වෙලාවකවත් යන්නේ නැහැ. මම ජනාධිපති නීතිඥවරයෙක් විදිහට මේ රටේ තියෙන බරපතලම අපරාධ නඩුවට පෙනී හිටපු ලෝය නීතිඥවරයා. උඩ තලවින්නේ දසපුජ්‍යල මිනිමෙරුවා. ඉතින් මම ඒක කැබිනට් මණ්ඩලයේ ජනාධිපති අගමැතිවරයා අහනකොට නීති තත්ත්වය මම පහදලා දුන්නා. එදා පටන් මාත් එක්ක වෛර බැඳ කණ්ඩායමක් හිටියා. ඉතින් අපේ රටේ වෙලා තියෙන්නේ ඇත්තම කියන්නම් මම. අපේ රටේ අපි දේශපාලඥයට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ. ජනතාව පැත්තට ඇඟිල්ල දික් කරන්න ඕන. මොකද මහ බැංකුව වංචාව වුණ වෙලාවෙත් ඒ කියන්නේ ආණ්ඩුවේ දෙවෙනි කැබිනට් රැස්වීමෙත් මම විශාල ඝට්ටනයකට ගියා. මොකද අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට ගේනකොට මම විරුද්ධ වුණා. ඉතින් මේ මහ බැංකුව කඩලා ඒ වංකොල්ලේ වෙලා ඉවරුණාට පස්සෙත් ඉතින් අපේ රටේ සමහර මිනිස්සු පෙළපාලි යනවනේ. අපේ හොරා අපිට හොඳා කියලා. අපේ ගුණා අපිට හොඳයි කියලාත් පෙළපාලි ගියා ඔබ දකින්න ඇති මාධ්‍යේ. ඉතින් ඒ වගේ ජන කණ්ඩායමක් ඉන්න රටක ඉතින් අපි කොච්චර අවංකයි කියලා අපි මේ කැප වෙලා වැඩ කරත් මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? මහ බැංකු කඩපු හොරා ලංකාවට ගේයිද? ඇයි දැන් හිටපු අර ජනාධිපති කිව්වා මම ගේන කොහොමද කියලා. කොච්චර ලස්සන්තෝගයක් ගැහුවා කිව්වේ? මගේ පුද්ගලික විශ්වාසය තමයි ඒ වෙච්ච කිසිම අපරාධයක් සම්බන්ධව නීති ක්‍රියාත්මක වෙන එකක් නැහැ කියන එක. මොකද මේ රටේ පෞද්ගලික ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච කිසිම අපරාධයක් සම්බන්ධව අනාගතයේදී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 69 ලක්ෂෙට thank you කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් ඒකේ මමත් ඉන්නවා ඈ. මොකද ඔබතුමත් ඉන්නවා. මොකද 69 ලක්ෂ බලාපොරොත්තු වෙන්නේ අර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය මහා බැංකු කඩපු හොරු ටික ගෙනල්ලා එල්ලලා මරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඔකත් ඔබතුමා දැන් මට වැඩිය දැනුම් සම්භාරයක් තියෙන සහ ඇතුළාන්තයේ ගොඩාක් දේවල් දන්න කෙනෙක් පුද්ගලයෙක් කියනවා ඔය කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා වගකීම. ඔව්. මෙතන පාටක් පෙනෙන්නේ නැහැ, වෙන හැඩක් පෙනෙන්නේ නැහැ. මිටියක් නැද්ද ගෙදර? ඔළුවට ගහගෙන මැරෙන්න හිතෙන්නේ නැවත. මං කියන්නේ නැත්තම දෙයක් මේ විහිළුවකට කියන දෙයක් නෙමෙයි. මේක අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය සුදත් අපි අවබෝධ කරගන්න ඕන. ඒ පාර්ශවයන් හැමදාම තම තමන්ට අවශ්‍ය උදවිය ආරක්ෂා කරනවා. දැන් පහුගිය කාලෙත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට පෙර ආණ්ඩුවල යාට රකින්න ඕන උදවිය ඔක්කොම රැක්කා. දැකලා මතයක් පක්ෂය ඇතුලේ හැදුවා මේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිකමේ ඉන්නකම් මට මේ නීතිය ක්‍රියාත්මක කරගන්න බෑ කියලා. කියන්නේ හරියට මම ඇවිල්ලා මේ රටේ ජනාධිපති වගේ. කියලා මතයක් හැදුවා මට විරුද්ධව. ඒ මතය හැදුවේ වෙන දෙයකට නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කඳවුරේ තිබුණේ පෞල් දේශපාලනය. මම ඒකර කලින් ඒක තමයි යාට ඕනකම තිබුණා කවදා හරි එක්සත් ජාතික පක්ෂේ නායකයා කරන්න රුවන් විජේවර්ධන. මම මේ ඔබගේ තියෙන පොතේ මීට අවුරුදු 2කට කලින් මේක පළ කරලා තියෙනවා. මේ පොත ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඊට ඉස්සෙල්ලා මට අර උත්තරයක් දෙන්න. රනිල් වික්‍රමසිංහනේ කවුද? ඔව් එතකොට ඌ බැලුවා රුවන්ට නායකත්වයක් දෙන්න බෑ විජේදාස රාජපක්ෂ මේ පක්ෂය ඇතුලේ ඉන්නකම්. ඒ නිසා පළවෙනි බාධකේ ඉවත් කරන්න මාව කැබිනට් එකකින් ඉවත් කරා. ඊට පස්සේ දෙවෙනි බාධකේ තමයි සජිත් ප්‍රේමදාස. ඊට පස්සේ දෙවෙනුව සජිත් ප්‍රේමදාස පක්ෂෙන් ඉවත් කරගත්තා. ඉතින් එයා හිතුවා එක්සත් ජාතික පක්ෂයේ මේ සේනානායකලාට උරුම දැවැන්ත පක්ෂයේ අයිතිකාරය කරන්න මේ රුවන් විජේවර්ධන මහත්මයා අන්තිමට මොකද උනේ? ඡන්දය ඉවර වෙනකොට එක්සත් ජාතික පක්ෂයක් කියලා දෙයක් මිහිපිට නැහැ. මම මේක 2017 මිහිපිට නැහැ. මම මේක 2017 පාර්ලිමේන්තුවේ කිව්වා. මම කිව්වේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියන්නේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්තයා හදපු එක්සත් ජාතික පක්ෂයත්
බණ්ඩාරනායක ශ්‍රීමතාණන් හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මහපොළෙන් අතුරු දහන් වීමේ ප්‍රතිඵලයක් ලබා දෙන මැතිවරණ ප්‍රතිඵලයක් කියලා. මේ ඔබතුමා දැන් පාර්ලිමේන්තු විදියට අපිට ඉස්සරලා නිරන්තරයෙන්ම දකින්න හම්බ වෙනවනේ. එක වාග් ප්‍රහාර හැදෙනවා අරුන්ට හැමදාම නිවුස් එකේ දකින්නවනේ. දැන් නෑනේ පාර්ලිමේන්තුවේ යන්නේ නැද්ද? නෑ යනවා. හැබැයි පාර්ලිමේන්තුවේ මට කිසිම වගකීමක් නෑ. කියන්නේ മന്ത്രി ධූරේ පමණමයි තියෙන්නේ. ඉස්සර මම කෝප් කාරක සභාවේ සභාපති වෙලා හිටියා. ව්‍යවස්ථාදායක තීරින් කාරක සභාවේ සභාපති වෙලා හිටියා. ඒකම ස්ථාවර නියෝග කමිටුවේ හිටියා. උසස් නිලතල කමිටුව වගේ කමිටු 10ක 15ක හිටිය දිගටම. මම කියනවා ඔබෙන් පලි ගන්නවා කියලා. ඒක මම දන්නේ මම දැන් කිසිම කමිටුවක නැහැ. මට දැන් මම කියන එක වක්කීමෙන් කියන්නේ පලි ගන්නවා. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඇත්තයි කියලා කියන්නකො. ඇත්තයි කියලා කියන්නත් පුළුවන්. බයක් නැහැ කාටවත්. මම නමක් කිව්වොත් ඕක කියලා කියනවාද? ඒක ඉතින් නම කිව්වට පස්සේ වෙන බලන්න. බෑ. ඔබතුමා නීතිඥයෙක් නිසා මාව අමාරුයි දා 100ක් කිව්වොත්. මේ පොත ගැන කියන්නකො පොඩ්ඩක්. කිසිම කෙනෙක් අමාරුයි දන්නේ නැහැ. මාව කොටුවේ. මේ පොත අනාගතයේදී ලංකාව චීන කොලනියක් වෙන හැටි 2017 ලියලා පළ කරපු පොත. මේ සිතියමෙන් මම පෙන්නලා තියෙනවා මොන රාජ්‍යයන්ද අනාගතයේදී තැන තැන කොල්ල කන්නේ. දැන් කොළඹ විශේෂයෙන්ම චීනය, ඇමරිකාව, එතකොට තිරිකුණාමලේ, ඉන්දියාව, චීනය, ඇමරිකාව මේ හැම තැනම සැලසුම් තියෙනවා කොල්ල කන්න. දැන් මේ බලන්න මේ මහයිලුක් පල්ලම මේක අක්කර 5000ක් එක බංග්ලාදේශයට විකුණන්න ගියා. දැන් කැබිනට් එකේ ලොකු සටනක් කරා මම. ඉතින් මේ සමහර වෙලාවට එදා ඒ සටන කරේ මට මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ සහාය ලැබුණා. ඔය හැම සටනකදීම. එදා එක කරේ නැත්නම් එතනත් අක්කර 5000ක් මේ වෙලාවට බංග්ලාදේශයට දීලා ඉවරයි. මේ ඔක්කොම දෙන්නේ කුට්ටි වලට නේද ඇතුලේ. නැතු කොහොම නිකන් දෙන්නේ නැහැනේ. අනිවාර්යෙන් කුට්ටි වලට දෙන්නේ. කිසිම දෙයක් අපේ රටේ බින් අඟලක්වත් කුට්ටි නැතුව කිසිම ආණ්ඩුවක් දීලා නැහැ. වගකීමෙන් කියන්නේ හේතුව හම්බන්තොට වරාය හදපු කොම්පැනි අවුරුදු 35කට ඉල්ලුවා. නමුත් නෑ අපි 35කට දෙන්නේ නෑ. 99කට දෙන්න කියලා 99ක තෝරලා දුන්නා. කවුද ඒකේ ඉන්නේ? මලික් සමරවීර. මලික් සමරවීර තමයි රනිල් වික්‍රමසිංහ. ඒගොල්ලන්ට කුට්ටි ගියා. කුට්ටි ගියේ නැත්තම් මොකද්ද දෙන්න හේතුව කියන්නකෝ. දැන් ඔබ මගේ දීපල මම බද්දට දෙනවා ඔබට මේ අවුරුදු 35කට. ආපහු මට හම්බෙනවනේ. ඉතින් මම කියනවා නෑ මං ඔයාලට දෙන්නේ මම දෙන 99 කෙනාට මං දෙන්නේ. ඔව්. ඉතින් ඒ දෙන්න කුට්ටිය හම්බෙන නිසානේ. ජනතාවට ලැබෙන්න ඕන දේ තමන්ගේ අතට කුට්ටිය ලැබුණේ නැත්නම් ඕක වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඔච්චර ප්‍රකාශ කරලා නැවත වතාවක් අර ඔය කියන කට්ටිය ළඟ ගිහලා වාඩි වෙන්න පුළුවන්ද ඔබතුමාට? නෑ මම කිසිම හේතුවක් කිසිම අවශ්‍යතාවයක් නැහැ කාගේවත් ළඟ ගිහලා වාඩි වෙන්න. නෑ ආරාධනා කරොත් ආයි ඇමතිකමක් දීලා. අනේ නෑ. එහෙම අවශ්‍යතාවයක් යන්නේ නෑ. ආයි ඇමතිකම බාර ගන්නෙ නැද්ද ඔබතුමා? නෑ ඇමතිකමක් කියන්නේ අනාගතයේ ඇමතිකමක් කරනද නැද්ද කියන එක ගැන මට දැන් කියන්න බෑ. මම ඔබ ඇහුවේ ඔය දූෂිතයෝ කියලා මම නන්ත කරපු අය අඬ ගැහුවොත්. ඒ කියන්නේ මේ රනිල්ලා මලිත්ලා. ඒත් නෑ මේ ඒගොල්ලෝ දැන් නෑ ඒගොල්ලෝ විතරක් නෙමෙයිනේ. මේ මේවා දීපු අය ඔය දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නවනේ. ඇත්තටම වරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය මේ ආණ්ඩුව ඇතුළේ තෝට සාය දීපු අය ඉන්නවා. ඔව්. ඒ කැබිනට් මණ්ඩලයක ගිහිල්ලා මම වාඩිනවද නැද්ද කියන එක බරපතල ගැටලුවක් තියෙනවා. ඉතින් මට එහෙම ඇමතිකන් දැරීම එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ විජේදාස රාජපක්ෂ කියන චරිතේ මමත් ඉස්සර හරි ආදරය කරපු චරිතයක්. එතකොට ඒ චරිතේ අර 2015 ගත්ත තීරණෙත් එක්ක මට ආවොක්ෂි. මෙයාත් ගියානේ අප්පා මේ වගේ මිනිස්සෙක්. හැබැයි දැන් අද මට 2010 නේ මගේ 2015 නේ මගේ 2010. 2010 අර කෝප් වාර්තාවත් එක්ක මට වට කරලා ගන්නකොට මම ගියේ නෑ විපක්ෂයට. මම ගෙදර ආවේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බලවත් ඉල්ලීම උඩ 20 වතාවකට වැඩි එතුමා මාව හම්බෙලා කරපු ඉල්ලීම උඩ තමයි මම එක්සත් ජාතික පක්ෂේ නැවතත් ඡන්දේ ඉල්ලලා මැතිවරණයට ඉදිරිපත් වෙලා දේශපාලනට අවතීර්ණ වුණේ. විජේදාස රාජපක්ෂ කියන්නේ මෙහෙම නිරන්තරයෙන් ඇවිල්ලා 20 වතාවක් ඇවිල්ලා කියනකොට ඔන්න හැරෙනවා. දැන් මේගොල්ලන්ටත් මෙච්චර අපි දැන් මේ වර්තමානයේ ඉන්න නායකයන්ටත් මෙහෙම කතා කරලා දේශපාලනඥයන්ටත් කතා කරලා පාලනය කරන අය කතා කරලා මෙච්චර බැනලා කරලා ආයි 20 වතාවක් කියලා කතා කරොත් හැරෙයිද? නෑ. එහෙම බැනලා කරලා නෙවෙයි. මට කවුරුවත් එක්ක වෛරයක් පුද්ගලික දරහක් නෑ. ඇත්ත කියලා. මම ඇත්ත කතා කරලා තියෙනවා. මට රට වෙනුවෙන් යම් කිසි වගකීමක් රට ජනතාව වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න සුදුසු පරිසරයක් යටතේ සුදුසු වගකීමක් දුන්නොත් බාර ගන්න එක මම හිතනවා ඒක යුතුයකමක් කියලා. එහෙම නැතුව මේ ඇමති පදවිය දරාගෙන ඇමති ධූරයෙන් වැජබෙන්න තව වහලෙක් විදියට ඇමති ධූරයක් බාර ගන්න මම සූදානම් නැහැ. එහෙමනම් අරක ගන්නවා රාජ්‍ය ඇමතිකම නේ. රාජ්‍ය ඇමතිකම දෙවරම දුන්නානේ. ගිය නොවැම්බරෙත් දුන්නානේ 2019.
මං අර මුලින්ම අර පළවෙනි වැඩසටහනෙන් කිව්වා ඔබතුමාට මං ආසයි කතා කරන්න කලාකරුවෙක් කියලා. මොකද ඔබ සාහිත්‍ය පොත් ලියලා තියෙනවා. ගීත බර ගාන ගීත කීයක් ලියලා තියෙනවද? උතන නම් තියෙන්නේ 40යි. තව 100කට වැඩි ලියලා තියෙනවා. වර්තමානයේත් අර ටෙලිනාට්‍යයක ඔව් අසංවර වැස්සේ තේමා ගීතය සහ තව ගීතයක් කලාකාරී හදවතක් තියෙන සොඳුරු මිනිස්සෙක් ඉන්න ඕන නැතැනකට ගිහිල්ලා කනෝ කියලා කෑ ගහන එක තමයි මට තේරෙන්නේ විඳවනවා කියලා. නෑ එහෙම නෙවෙයි ඒක බලන්න ඕන. දැන් ඔබට සුදත් කලාකරුවෙක් විදිහට මේ රටේ මිනිස්සුන්ට යහපතක් කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා ඔබට අවස්ථාව ලැබුණොත් කරන එක වගේ යුතුයකමක්. ඔව්. හැබැයි ඔය ගොඩ නම් ගිහිල්ලා මම කවදාකවත් කරන්න යන්නේ නැහැ. මොකද මමත් සතෙක් වෙනවා. ඔව් හරි දැන් කොයි ගොඩ ගත්තත් සත්තු නැති ගොඩක් හොයාගන්න බෑනේ අපේ රටේ. නෑ ඔය මං කියන්නේ පාර්ලිමේන්තුව ගැන මම කතා කරන්නේ. ඒතර සත්තු වැඩි. ඒ කියන්නේ සතෙක් නොවන හොඳ ජෙන්ටල්මන් කෙනෙක් ගියත් ඔබ පිළිගන්න වෙනවා. එතනට ගියාම අනිවාර්යයෙන්ම සතා වෙනවා. ඒ කියන්නේ ඔබ මටත් ඒක අදාළවද කියන්නේ? මම තොප්පි හරන් දාගන්න. දැන් මම හැමදාම රටේ මොන ප්‍රශ්නයාවත් මම පක්ෂේ බලන්නේ නැතුව නායකයට වහලෙක් වෙන්නේ නැතුව මම රට වෙනුවෙන් කතා කරනවා. ඔව් දැනিলা තියෙනවා. හැබැයි ඒ කතා කරනකොට ඒකේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය අනුව මට ඒක බූමරෑන් වෙනවා කියලා නොදන්න මම බබෙක් නෙවෙයි. හැබැයි එහෙම වුණත් කමක් නැහැ කියලා රටේ මිනිසුන් වෙනුවෙන් මම කතා කරලා තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මම හිතනවා මේ රට ගොඩ ගැනීමේ ව්‍යාපෘතිය ඔබ කරයි කියලා. ඔබ හිතනවා තව කෙනෙක් කරයි. අතට කවුද කරන්නේ? ඔව් කරන්න කෙනෙක්. මොකද දැන් ඔබගේ දුවනේ දරුවෝ පිටරට කියලා හැබැයි මගේ දරුවෝ මෙහි. ඔව්. ඒගොල්ලන්ට ජීවත් වෙන රටක් අපිට තියෙන්න ඕනේ. ඔබගේ දරුවන්ටත් තියෙන රටක් තියෙන්න ඕනේ. ඔව්. අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා දේශපාලනය කරනවා හැරෙන්න මේ දේශපාලනය කිරීමෙන් මට ඇති ප්‍රතිලාභය මොකක්ද? මට උසාවියට ගිහිල්ලා කියන්නේ මට මුදල් ඉපීම නම් මගේ පරමාර්ථය හොඳම දැන උසාවියනේ. ඔව් ඒක හරි. ඒ කියන්නේ ඔබතුමා අත තියලා දිවුරන්න 7-5ක් දේශපාලනෙන් යටිමඩි ගාලා ඕනෑම බුදු පිළිමයක වුණත් මම කවදා දිවුරලා නැහැ. 7-5ක බල්ලසක් වංචාවක් දූෂණයක් කරලා නැහැ කියලා දිවුරන්න පුළුවන්. මම දිවුරනවා. දිවුරනවානේ. ඔන්න පුළුවන් නම් කියන්න විජේදාස රාජපක්ෂ කොතනින් හරි රුපියලක් හරි ගත්ත තැනක් කියන්නේ. මම පෞගේ අවුරුදු 17 පඩියෙන් 7-5ක් ගෙදර ගෙනල්ලා නැහැ. නෑ අතට හම්බෙලා account එකකටවත් දාන්නේ. account එකත් බලන්න පුළුවන් මොකද මම දැන් ආදායම් බදු ගෙවනවා අවුරුදු 35. එහෙමනේ. බාවංක දේශපාලකයෙක්. අවුරුදු 35ක් ආදායම් බදු ගෙවනවා. මගේ වත්කම් බැරකම් ප්‍රකාශය 2005 අවුරුද්දේ ඉඳලා මේ ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති නැත්තම් කතානායකට. ඒ දෙක ගිහිල්ලා බලන්න පුළුවන්. හැමදේම අවංකව මට කියන්නකො මේ විජේදාස රාජපක්ෂ කියන චරිතයට දුකක් දැනෙන්නේ නැද්ද? අපි මේ රට මේ ලෝකෙත් එක්ක සැසඳුවාම මොනවද අපිට නැත්තේ කියලා කියන්නේ? ලෝකේ මම දකින මම ලෝකයේ බහුතර රටවල ගිහලා ජීවත් වෙලා තියෙනවා. මේ තරම් රටක් නෑ. ඇයි මේ කාලකන්ණි මේක විනාශ කරන්නේ? මොකක්ද එහෙම දුකක් කේන්තියක් වෛරයක් එන්නේ නැද්ද? මෙහෙමයි මම බෞද්ධෙක් විදියට මම හුඟක් අපේ ධර්මය භාවනාව මම ප්‍රගුණ කරන කෙනෙක් නිසා මට වෛරයක් නැහැ. බලවත් දුකක් තියෙනවා. බලවත් දුකක් තියෙනවා මෙච්චර හොඳට හදාගන්න පුළුවන් රටක්. ලෝක කොහෙවත් නැහැ මේ වගේ හොඳට සම්පත් තියෙන රටක්. ඒ රට අපිට තාම ගොඩ ගන්න බැරි වුණ එක. ඒක හදාගන්න බැරි වුණ එක. ඒක මේ පාපිෂ්ට දේශපාලඥයින්ගෙන් තාම ගලවා ගන්න බැරි එක ගැන විශාල කනගාටුවක් තියෙනවා. ගලව ගන්න බෑ. බැරිකම. අලිබබයි හොරු 40න් ගලවනවා කියන එක ලේසි නෑ. ලේසි නෑ. ඒකට මිනිස්සු දැනුවත් වෙන්නෙත් නෑනේ. දැන් මිනිස්සුත් ඉතින් ඒකයි මං කිව්වේ. ඉතින් මිනිස්සුන් තමන්ගේ පක්ෂේ නායකයා හොරකම් කරපුවාම මිනිස්සු පෙළපාලියනවා නම් අපේ හොරා අපිට හොඳා කියලා. ඉතින් එහෙනම් ජනතාවගේ පැත්තෙනුත් මේක බලන්න ඕන. මේක ඔක්සිජන් කන්නද කියලා ඔක්සිජන් හපු රටක් මේක. හපු රටක්. ඉතින් එහෙනම් අපි මේ අපි දුකටපත් වෙලා හිත වෛර කරකට කේන්තියේ මේකට බැනලා කරලා ඉන්නවට වැඩි ආණ්ඩුව ඇතුළෙම ඉන්න අයනේ ආර්ථික ඝාතකයෝ කියලා නම් කරේ සමහර මට තියෙන මාර ප්‍රශ්නයක් මට ඒකට උත්තරයක් ඕන. පී.බී. ජයසුන්දරට ගියපාර ආණ්ඩුවේ ඉන්නකොට විමල් වීරවංශ කියනවා ආර්ථික ඝාතකයා තමයි රටේ පී.බී. ජයසුන්දර. අද මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මොකද ඔහුගේ තනතුර ඒකම් හැටියට කොහොමද ඉන්නේ? ඒක පිළිබඳව මට ආර්ථික ඝාතකයමනේ. මටත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද එදා ඔය කෝටි 30000 මං හෙළිදරව් කරපු වංචාවේ ප්‍රධාන චූදිතයෝ දෙන්න තමයි මිලින්ද මොරගොඩ සහ පී.බී. ජයසුන්දර. මිලින්ද මොරගොඩත් අද ඉන්නේ ඇමති බලතල සහිත ඉන්දියාවේ තානාපති. මහකොමසාරිස්. ඒක හැම තානාපතිවරයෙකුට ඇමති බලතල තියෙනවද? නෑ එයාට විතරයි. ඒ කොහොමද දෙන්නේ? එයා සුවිශේෂයි.
දෙයා තරම්ම දක්ෂයි. එයා ඇමති කාලේ ඒ අමාත්‍යංශය තමයි පීබී ජයසුන්දර මහත්තයා ලේකම් විදිහට හිටියේ. දෙන්න එකතු වෙලා තමයි අපිට රක්ෂණ සංස්ථාව වරායිඩන් ටික ඔක්කොම අහිමි කරේ. ඒක නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ ලක්ෂ 5ක් වන්දි ගෙවන්න නියම කරලා රජයේ කිසිම රැකියාවක් කිරීම තහනම් කියලා නියෝගයක් දීලා පීබී ජයසුන්දර මහත්මයා ඉවලෙම තනතුරෙන් නිරපුවා. ඊට පස්සේ ඒ අගවිනිසුරුතුමා විශ්‍රාම ගියාට පස්සේ වෙනත් යම් අගවිනිසුරුවරයෙක් පත් වුණාට පස්සේ ඒ තීන්දුව නැවතත් අධිකරණයට ගිහිල්ලා වෙනස් කරලා තමයි තනතුර ලබා ගන්නේ. මොකද්ද දෙන්නකොනේ? දීලා දිවිරුම් ප්‍රකාශයක් ඇෆිඩේවිට් එකක් දීලා දිවිරුම් ප්‍රකාශය දීලා තියෙන ආපහු කවදාවත් තනතුරු දරන්නේ නැහැ කියලා. නමුත් අගවිනිසුරු වෙනස් වුණාට පස්සේ ආපහු ඒ තීන්දුව වෙනස් කරගෙන තනතුර බාරගත්තා. තීන්දුව වෙනස් කරගත්තා. ගත්ත රජය මගින් ඉල්ලීමක් කරලා. ඒකට ආණ්ඩුව. කියන්නේ මේ හැම රජයකම අර කිව්වාගේ තම තමන්ගේ කට්ටිය දාගන්න ඕන විදිහට බෙදා හදාගන්න. එහෙමනේ ඔබතුමා හොඳට දන්නවනේ. එහෙමයි වෙන්නේ. ඔව්. ඉතින් අපේ රටේ ඉදිරි පරම්පරාවට බුදු සරණයි දෙවි පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙමනේ කියන්න තියෙන ඔබතුමා. ඔව්. වෙන විකල්ප දැනෙන දෙයක් නැහැ. මේක ගිලිනවම තමයි. දැනට ඇත්තටම අපි ගිලිලා තියෙන්නේ. දැන් ගොඩ ගන්න කොහොමද කියන ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා පොත් 42ක් ලියලා තියෙනවා. 34ක්. 34ක්. ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා සිංහලෙන් සාහිත්‍ය, කවි, ධර්ම සංකල්ප. ඒ වගේ මම දැන හිටියේ ඇත්තටම ඔබතුමා මේ මෙච්චර පොත් ලියලා මාධ්‍ය නිදහස නැති වෙයිද හෙට අනිද්දා. ඈ අපි මේ කතා කරන්න තියෙන නිදහස නැති වෙයි. මම නම් ඔබක් කීමෙන් කියනවා බෙල්ල කැපුවත් කියන්නේ කියනවා. ඒක ඒ නිසා තමයි බය නැතුව මේව කතා කරන්නේ. මිනිස්සුන්ටත් කියන්න තියෙන්නේ බය නැතුව කතා කරන්න. මොකද ඔවුන් අපි සතු දේවල් විකුණනවා. හරිද? මේවට ඉඩ දීමට විරුද්ධ වෙන්න, හඬ නගන්න පුරුදු වෙන්න. තම තමන් මේක අපිට අයිති දෙයක් නෙවෙයි කියලා හිටියොත් උඹලගේ දරු පරම්පරාවට sorry.com කියලා තමයි සමායන මගේ වචන පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මම හරි ආදරණීයයි මගේ රටේ දරුවන්ට ආදරණීයයි මගේ දරුවන්ට ආදරේ නිසා. මම ඒගොල්ලෝ එහෙ තියලා කියනවා නෙමෙයි. මගේ උන් සැපට ඉන්න නිසා තමයි මම බලාපොරොත්තු තියෙන්නේ මේ රටේ දරුවෝ සැපට ඉන්න ඕන නැමෙත්. ඔව්. සුදත් මම කියන්නේ දැන් අපි මේ රට වහල් රටක් බවට පත්වීම පිළිබඳව නෙමෙයි. ඔව්. අද ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේක අපිට වළක්ව ගන්න බැරි රටේ අපේ රටේ දේශපාලන වහල්ලු ඉන්න නිසා. ඔව් අනිවාර්යයෙන්. දේශපාලන වහල්ලු ටික ඉන්නකම් අපිට මේ රටේ වහල් භාවයෙන් නිදහස් වෙන්න බෑ. මිනිස්සු නිදහස් වෙන්න බෑ ඉස්සරලා. කොහොමද රට නිදහස් කරගන්නේ? ඒ කියන්නේ දේශපාලඥයන්ට බැන හිටියට වැඩක් නැහැ අපි. බොරුවට බැනලා අන්තිමට ගිහිල්ලා ඒ හුරුන්ටම ඡන්ද දෙනවා අන්තිමට. ඒක තමයි. එහෙනම් ඉතින් ඒ චෝදනාවෙන් කොටසක් අපිත් බාර ගන්න ඕනේ. ඔව් ඔබතුමා අවුරුදු කොච්චරද හිටියේද? අවුරුදු 17ක් විතර පාර්ලිමේන්තුවේ. 17ක් හිටියා. ඔව් ඒ ගොඩේ හිටියා. ඒ නිසා ඒවෙන් ටිකක් බලාපොරොත්තු වෙනවා. මේ මොකද මෙහෙට අකුරු සන්නායකයක් දාලා තියෙනවද දන්නේ නැහැ. මොකද ඒක අනුන්ට අර පොදුවේ මෙහෙම කට්ටිය බෙදාගත්ත ගොඩේ හිටියහම එහෙට අකුණක් ගැහුවොත් මෙහෙටත් එන්න පුළුවන් පොඩි වේව් එකක් හරි. බෑ මෙහෙට කිසිම වේව් එකක් එන්නේ නැහැ. මොකද එහෙම අසාධාරණ විදියට අල්ලස් පගා කොමිස් ගාලා ගෙනාවු තඹ 7-5ක් මේ නිවස ඇතුළට ගෙනල්ලා නැහැ කවදාවත්. ආඩම්බරයි සන්තෝසයි අතේ තියෙන දිවුරුව සත්තයි කියලා. දැන් මම කියනෝනේ මම දැන් 2005 ඉඳලා රාජපක්ෂවරු බලයට ගිහින් වැඩ කරා. මේ ගිය නොවැම්බරෙත් ගෝඨාභය රාජපක්ෂ ඔබ එහෙම කියනකොට මම කියන්න ඕන රාජපක්ෂ මහත්තයාට ජනාධිපති අපේක්ෂකකම ගන්න අපි කණ්ඩායමක්ම ගිහිල්ලා චන්ද්‍රිකා මැතිනියත් එක්ක යුද්ධයක් කරා 2005. ඒක මෙහෙව්වේ තනිකර මම ඔය ජේෂ්ඨයෝ කට ඇරියන එක්කෙනෙක්වත් මම ඔයගොල්ලන්ට කතා කරන්න කියලා. ඒගොල්ලෝ බෑ ලොකි ගුණාර්පෙන් බනින්න නැහැ කියලා. අතට මම තමයි මේ ජනාධිපතිතුමාත් එක්ක පැය ගාණක් කතා කරලා තර්ක කරලා අවසානයේදී එතුමා ඒකඟ කරගත්තේ මහින්ද රාජපක්ෂට දෙන්න ඕනේ කියලා ජනාධිපති අපේක්ෂකකම්. ආන්නකෝ දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ මංගල අමරිර මහත්තයාගේ උනේ නැද්ද කියලා. කියයිද? දන්නේ නැහැ ඒක. ඒතන හිටපුවා මම කිව්වේ. දැන් ඔබතුමා මෙච්චර කියනකොට මට මෙන්න මේකත් අහන්න ඕන. දැන් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරුවා ලොකු ඇමතිකම්. චෝදනා තියෙනවා පවුලේ උදවියට පුද්ගලික ලේකම් තනතුරු දීලා තිබ්බා. මම දැන් මට හිච්චේවා. මගේ පවුල කෙනෙකුටවත් පවුලට ගෑවිච්ච සම්බන්ධතාවයක් තියෙන ඥාතිත්වයක් තියෙන කෙනෙකුටවත් කිසිම තනතුරක් මම ඒ අමාත්‍යංශවල දීලා නැහැ. ඒ සියල්ලෙම හිටියේ තනතුරු දරුවේ දක්ෂ හිටපු පරිපාලන නිලධාරීන්, බැංකු නිලධාරීන්, ඒ වගේම මගේ ළඟ වැඩ කරපු කනිෂ්ඨ නීතිඥ මහතුරු. ඒ හැරෙන්න පවුලට ඥාතිත්වයට ගෑවිච්ච කිසිම කෙනෙක් මගෙන් ඉඳලා දරලා නැහැ. 2015 පටන් මම අමාත්‍යංශ 7ක අමාත්‍ය දුර දරලා නෑ. ඔබතුමත් එක්ක මේ වැඩසටහන කරනකොම ඊයේ තමයි මට ඔක් කෙනෙක් කිව්වේ ඔන්න අහන්නකො ඔක්කගෙන් එයා කරලා නැද්ද කියලා එහෙම එකක් කිව්වා. ඒක ඕන කෙනෙකුට එහෙම කෙනෙක් ඉන්නවා නම් නම කියලා පෙන්වන්න පුළුවන්. ඒවක් කීමෙන් කියන්නේ එහෙම කරලා නෑ කවදාකවත්. කිසිම කෙනෙක්
කරලන එතකොට මට කියන විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒක පොඩි ව්‍යතිර එකක් තියෙනවා මාස මම රාජ්‍ය බැංකු ඇමති දූරයේ 2005දී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා වෙලාවේ මම මාස 4ක් දැරුවා බැංකු රාජ්‍ය අමාත්‍ය දූරේ රාජ්‍ය බැංකු. ඒ අවස්ථාවේදී මගේ බිරිඳ මට සහායට මේ ලේකම්වරියක් විදිහට මාස 4ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ 2005දී. ඒ හැරෙන්නට වෙන කිසිම අවස්ථාවක කිසිම ඥාතියෙක් සම්බන්ධ වෙලා නැහැ. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වා මේ කිසිවේ තමන්ගේ ඇමතිවරු മന്ത്രിවරු කිසිම කෙනෙක් තමන්ගේ පවුලේ උදවිය තනතුරු වලට දාගන්න බෑ කියලා. තහනම් කරා. ඔව් දැන් අද එහෙමද වෙන්නේ? දාගන්නේ නැද්ද? ඉන්න ඕන තරම් දැන් දෙයින්දලා පල්ලහැටම ඉන්නේ පවුල් වලයි තමයි. එහෙම දාගෙන තින්නවද? මගෙන් අහන්න අවශ්‍ය නැහැ ඔබතුමාන්නේ ජනමාධ්‍යවේදියෙක් විදියට කොච්චර දැකලා නැද්ද එහෙම? මම ඔබෙන් කටින් ගන්න ඕන කරේ. මොකද එහෙමත් එකක් වෙලා තියෙනවා. කියන්නේ ගොඩක් ඇමතිවරුන්ගේ සහ මම දන්න තරමට කතානායකවරයාගෙත් ඉන්නේ පවුලේ උදවියම තමන් හරිද? හරි. ඉතින් ඔන්න ඕව තමයි මේ රටේ සිද්ධ වෙන්නේ. බලාපොරොත්තු කන්දරාවක් තිබ්බා. මම ඒක අර ඔබතුමාගේ ඇහුවේ පරණ හොඳ කුණු ගෙඩියක් හරි මිටියක් හරි නැද්ද කියලා ඔළුවට ගහගෙන මැරෙන්න ඒකයි. කොහොම හරි මෙහෙමයි දැන් මම අවසාන වශයෙන් වැඩසටහන අවසන් කරනවා. මේ මොකද හේතුව මම කියනවා ආයි වැඩ කරන්නේ නැහැ කිසිම දේශපාලඥයෙකුට නම් කියලා. ඔබතුමාගේ කටින් පිට වුණා කලාකරුවෝ දේශපාලනය කරනවා. ඔවුන්ට විවස්ථා 5ක් ඉදිරියට පේනවා කියලා. එහෙම නේද කිව්වේ? ඔව් ඔව්. එතකොට ඒ කලාකරුවෝ යුග ගණනක් ඈත පේනවා. එතකොට ඒ කලාකරුවෝ මමත් ඉන්ක්ලූඩින් කියන්නේ ඔව්. කඩේ කියන්නේ. ඔව්. එතකොට කලාකරුවා කඩේ යෑම පිළිබඳ ඔබගේ අදහස මොකක්ද? මෙහෙමයි. අපි කියන්නේ කලාකරුවෙක් මාධ්‍යකරුවෙක් කියන්නේ සමාජයේ කසකරුවා. පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ පාර හදාගෙන යන්නේ කසකාරයානේ. ඔව් ඔව්. ඒතර කලාකරුවෙක් නම් කසකාරයෙක් වෙන්න ඕනේ. හැබැයි ඉතින් කලාකාරයා කසකාරයෙක් නොවි පෙරහැරේ පිටිපස්සේ ගිහිල්ලා අලි ජරා කරන අලි බෙටි සුද්ධ කරනවා නම් පාරේ අපිට ඔහු කලාකාරයෙක් විදිහට පිළිගන්න බෑ. මටත් වැදුනා ඒක. වදින කොතෙන්ට වැදුනත් සිද්ධත් අපි ඇත්ත කතා කරන්න ඕනේ. සහතික ඇත්ත මට අපි තේරෙන්නේ කතා කරන්නේ වෙන් අපිට වදිනවා මටත් වදිනවා ඇති. ඔව් ඔව්. හැබැයි අපි ජනතාවට ඇත්ත කතා කරන්න ඕනේ. ඇයි ඔබ මෙච්චරලා මහන්සිලා මේ මාධ්‍ය මෙහෙවරක් කරන්නේ? මොකද්ද පරමාර්ථය? මට මාධ්‍ය ජනතාවට රටක ඇට්කින් සාමිවරයා නඩු තීන්දුවකදීම කිව්වේ අපේ රටේ මහා බ්‍රිතාන්‍යයේ මිනිස්සුන්ගේ ඇස් සහ කන් කියලා කියන්නේ නිදහස් මාධ්‍ය. ඒක නිසා මාධ්‍ය නිදහස් නැත්තම් මිනිසුන්ගේ කංග හෙටෙත් නැහැ, ඇස් පේන්නෙත් නැහැ, පොට්ටියෝ සහ බීරෝ ඉන්නේ. ඔව්. එතකොට මාධ්‍ය ශාස්ත්‍රයේ යෙදෙන ඕනම කෙනෙක් ජනතාවට ඇත්ත කියන්නේ නැත්නම් ඇත්ත පෙන්වන්නේ නැත්නම් ඒ කියන්නේ ජනතාව පොට්ටෙන්ට අන්දනවා, බීරන්ට අන්දනවා. පොට්ටේට අන්දලා ඉවරයි, බීරන්ට අන්දලා ඉවරයි. අර මට එක දෙයක් තව වැඩසටහන දිගු වුණත් අහන්න ඕන අපේ නෙල්සන් මැන්ඩෙලා හිටපු ශ්‍රේෂ්ඨ නායකයා. ඔව්. දකුණු අප්‍රිකාවේ ඔහු බලයට පත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මොකද්ද තීන්දුවක් දුන්න මොකක් හරි මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මේ මැන්ඩෙලා මැතිතුමා අවුරුදු 29ක්ම හිරගෙදර හිටියේ හිරබත් කෑවා. කරලා ඒ සටන එතුමා ජයග්‍රහණය කරේ දකුණු අප්‍රිකාවට නිදහස අරගෙන. එතුමා ජනාධිපති වෙලා එතුමා පළ කරපු පළවෙනිම ගැසට් එක ඩීලිමිටේෂන් අර කොට්ටාස නිර්ණය කොමිෂන් සභා නීතිය යටතේ එතුමා ප්‍රොක්ලමේෂන් එකක් ගැන ප්‍රකාශයක් නිකුත් කරා ගැසට් කරා. ඒතර ඒ රටේ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා වෙනම ශ්‍රේෂ්ඨ අධිකරණයට අමතරව. ඒතර පුරවැසියෙක් ගිහිල්ලා කිව්වා මේ නෙල්සන් මැන්ඩේලා ජනාධිපතිගේ මේ ප්‍රකාශයේ නියෝගයේ නීති විරෝධී එතුමට මෙහෙම බලයක් නැහැ කියලා. නඩු විභාග කරලා අධිකරණයේ තීන්දුවක් දුන්නා ඒ නියෝගය අහෝසි කරලා. ඊට පස්සේ එතුමා කිව්වා මම හෙට රැට ජනතාව ජාති අමතනවා. ඔන්න දැන් මිනිස්සු බලන් ඉන්නේ. මිනිස්සු බලන් හිටියා හරි වැඩක් දැන් මෙන්න ජනාධිපති විධායකයයි අධිකරණයයි ගැටෙනවා. ඔව්. ලොකු අවුලක් රටේ. ඒකට වැඩි එමතුවේ නෑ. එතුමා කිව්වා මම මට ලැබුණු උපදෙස් අනුව මගේ උපදේශකයන්ගේ විශ්වාස කරා මට බලයක් තියෙනවා කියලා මම ගැසට් පත්‍රය පළ කරා. නියෝගය කළා. හැබැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. මම දුන්න නියෝගය බල ශූන්‍ය කරලා ඒක නීති විරෝධී කියලා. මම අධිකරණ තීන්දුවට ගරු කරනවා. මම ජනතාව අමතන්නාවේ ඒක කියන්න නෙවෙයි. ජනතාව ඇමතුවේ මේ රටේ ජනාධිපතිත් රටේ නීති ආධිපත්‍යයට යටත්ය කියලා ඔප්පු කරලා ආදර්ශයෙන් පෙන්වන්න ඕන නිසා කියලා. අපේ රටේ වගේ.
ඔව්. නීතියට යටත් කියලා. තව ලස්සන කතාවක් ඔබතුමා කිව්වා අර බණ්ඩාරනායක මහත්තයාගේ කාර් එකේ පිටිපස්සේ ලියපු එක. ඕ බණ්ඩාරනායක මහත්තයා ආගමැතිතුමා කාලේ ටවුන් හෝල් එකේ පුරහලේ යම් කිසි උත්සවයකට සහභාගි වෙලා එතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමාගේ රථයේ ඩිකිය ලියලා තියෙනවා ධනපතිය බංග වේවා කියලා. මෙතුමා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඉස්සරහා මේක නතර කරපුවම ඇමතිවරු කීප දෙනෙක් මේක දැකලා දුවගෙන ඇවිල්ලා මේක කරපු මේ දූෂිත මිනිස්සුන්ට මේ නරුමයන්ට නම් හොද්ද පාඩමක් උගන්වන්න අගමැතිතුමා මේක නම් ලේසියෙන් අරින්න එපා කියලා. ඒකට දැඩි පියවර ගන්න ඕන ඔබතුමා කියලා. ඒකට බණ්ඩාරනායක මහත්තයා hina වෙලා කියලා දෙනවා මම මේ පිළිබඳව ඉතාමත්ම දැඩි පියවරක් මේ වෙනකොට තරම් තියෙනවා. ඇමතිවරු ඇහුවා මොකක්ද ගත්ත පියවර? මං ඩ්‍රයිවර්ව යැව්වා භූමිතිල් බෝතලයක් ගන්න කියලා කඩේ. ඉතින් ඕකෙන් ඔය කතා අපි ඔගොල්ලන්ට ඇහෙන්න සැලැස්සුවේ මොනවක්වත් මේ හිතන්න ගොඩාක් ගැඹුරින් දේවල් තියෙනවා. ඒ කියන්නේ එහෙම නායකයොත් අපිට හිටියා මෙහෙම නායකයොත් ඉන්නවා. ඉතින් ඔබතුමාට දිරිය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රට වෙනුවෙන් කතා කරන්න, රට වෙනුවෙන් පෙනී සිටින්න අවංකවම එතෙන්දී අපේ සහයෝගයත් අවංකවම නම් අපි ඉන්නවා. නැත්තම් අර බොරුවට බලය ආවට පස්සේ මොලේ නැති වෙනවා නම් අපි එන්නෙත් නැහැ. මොකද මිනිස්සුන්ට අපි යමක් කිව්වහම ඒක වගකීමෙන් කියන්න ඕන. මොකද ඔබතුමා දන්නවා ඇති මට දැන් කුණු හරපෙන් කමෙන්ට්ස් එනවා යටි. ඔබත් මේ මුන්ට කඩේ ගියා කියලා අහන්න තියෙන උපරිම කුණු හරප ටික අහනවා. දැන් මේකෙත් ඔබතුමාට බණි හොඳ කියයි දෙකම වෙයි. එහෙම දෙයක් කරන්න. මොකද මට හිතෙනවා ඔබ ටිකක් හොඳයි කියලා අර මං කලු කියලා හිතාගෙන හිටපු චරිතෙම නෙමෙයි කියලා මට දැනෙනවා මේවා දිහා දැකීමෙන් සහ මේ ලොකු දිගු කතා බහත් එක්ක ඔබට මේ රටේ ඉදිරියට ගෙනියන්න තව ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඒක කරන්න. මොකද ඉදිරි දරු පරම්පරාව වෙනුවෙන් අපි මැරෙන්න ඉස්සෙල්ලා මේ පොළොවට අපි තාම ණයයි. මම කියන්නේ ඒකයි. මුන් ණය කරාට මේ වටේ විකුල්ලම් මේ පරහැත්ත ණය කරලා ගියාට ඔබතුමා ණයකරුවෙක් වෙන්න එපා. ඒකට පොඩි ඔබතුමා මොකද සමහරට මටත් ඒවා එන්න පුළුවන් කියලා. ඒකට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි දෙවිපිටයි. බුදු සරණයි දෙවිපිටයි. හැමෝටම